ඔන්න ඉතින් වෙනදටත් ආයුබෝවන් පිළිගන්නවා කෝල්ඩ් ක්‍රීඩේෂන් එකක තියෙන ඔයාව. ඉතින් අද ගෙනල්ලා දෙනවා ඔයාලට සුපිරි අයිටම් එකක් දරස්සෙන් ගෙන්නපු. ඒක තමයි මම ඔයාලට වෙන්න ඔයාලට වෙනවද මෙන්න මේ ඩිවයිස් එක තමයි කතා කරන්න යන්නේ. ඔයාලට මේක පොඩි ඩිවයිස් මේක ඔයාලට thumbnail එක දාගන්නදී මේක මයික් එකක් ඇත්තටම ගියොත් ඔයාලට වෙනවා මෙන්න මේ වගේ. අපි මේක වැඩි විස්තර ඔයාලට අපි කතා කරමු වීඩියෝ ගිහිල්ලා වීඩියෝ යන කලින් මතක් කරනවා අනිවාර්යයෙන් channel subscribe කරන්න අපිට support එකක් දෙන්න. එනේ ඉතින් වැඩි විස්තර කතා කරමු අපි වීඩියෝ එකට ගිහිල්ලා. හරි මේ unboxing එක පැත්තට ගියොත් බලන්න පුළුවන් ඉන්නේ මෙන්න මේකේ box එක තමයි අපිට parcel එක ලැබෙන්නේ. මේකේ ටික වල බලමු. ඊපස්සේ මෙන්න මේ විදිහට box වලට බලන්න පුළුවන් වෙනවා. මේක නම් වැඩි විස්තර සඳහන් වෙලා නැහැ. ඒකේ කලර් එක තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉස්සරහා මේකේ ෆොටෝ එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට ඔයාලට මේක එළියට ගන්න පුළුවන්. ඒකට ඔයාලට බලන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට user manual එක තමයි ඊළඟට තියෙන්නේ. මේ විදිහට ඒකට QR එකක් සහ user manual එක ගොඩක් ලොකු user manual එකක් තියෙනවා. මේක ලොකු වෙන්න හේතුව මේකේ භාෂා පහක් විතර තියෙනවා. ඒ කියන්නේ ඔච්චර ලොකුට තිබ්බට ඒකේ වැඩි දෙයක් නැහැ. සාමාන්‍යයෙන් පොඩි විස්තරයක් තියෙනවා. ඊළඟට මෙන්න විදිහට තමයි අපිට අපේ item එක බලන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලා මෙන්න විදිහට අපේ mic එක බලන්න පුළුවන්. ඔයාලට මේකේ mic දෙකක් තියෙනකොට order කරගන්න පුළුවන්. මම මේක ගත්තේ mic එකක් තියෙන එක. වැඩි ගණන් වෙනසක් ගන්න රුපියල් 200ක් 300ක් වගේ වැඩි යනවා. මෙන්න විදිහට mic එක බලන්න පුළුවන්. type C port එකක් තියෙනවා mic එක charge කරන්න. ඊපස්සේ clip එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ mic එකේ receiver එක. මේක අපි mobile එකට connect කරගෙන තමයි මේක තියෙන්නේ. මේකත් simple මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. type C port වලට උන micro USB port එකක් තියෙන එකක් වුණත් මේක තෝරලා ගන්න පුළුවන්. එතන තියෙනවා micro USB type C ඕනනම් iPhone වලට lightning port එක තියෙන එකක් තියෙනවා. ඊළඟට මේකේ side look එකේ වලට LED bulb එක බලන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ charging cable එක. ඒකට cable එකක් දීලා දෙන අපිට mic එක charge කරගන්න අවශ්‍ය cable එක තමයි මේ තියෙන්නේ. ඒක normal type C cable එකක්. එයාලා manual එකේ සඳහන් කරලා තියෙනවා 1 watt ඉඳන් 5 watt වෙනකන් charge එකක් භාවිත කරන්න කියලා. ඒ කියන්නේ වැඩි current එකක් නැති normal charge එකක් භාවිත කරන්න කියලා ඒ කට්ටිය user manual එකේ mention කරලා තියෙනවා. ඉතින් ඔන්නම තමයි අපේ mic එක වලට බලන්න පුළුවන් ඉන්නේ. මේක මම හිතනවා මේ ගානට සාධාරණ හොඳ quality එකක් තියෙන mic එකක් කියලා. ඔයාලට sound එක කොහොමද කියලා ඉතින් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. මේ වීඩියෝ රෙකෝඩ් කරන තේ mic එකෙන් තමයි. එහෙනම් ඉතින් වීඩියෝ එක දැන් අනිවාර්යයෙන් like එකක් දාන්න මතක් කරන්න එපා. channel එක subscribe කරන්න. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද නැත්නම් ඔයාලා මේ mic එකේ තියෙනවද අනිවාර්යෙන් comment එකක් දාන්න මතක් කරන්න එපා. එහෙනම් අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.